වෙනද වගේම අද තාදරින් පිළිගන්නවා. ගෙවුන ලස්සන සතියන්තයක්. මේ සතියන්තේ නම් පටන් ගත්තේ නැවුමෙර අවුවකින්. තෙත පරිත වෙලා තිබ්බ මේ පොළොවට දවස් ගානකින් මේ වැටුණු ඉර අවුව ගස්වැල් වලටත් හොඳටම දැනිලාද මන්දා. මගේ ඇන්තෝරිය මල් ටික හරි ලස්සනට අවුවට දිලිසෙනවා. අම්මා කෙනෙක් වුණාට පස්සේ මට මාව මගහැරෙන කාලේ වැඩි. ඉතින් මං ගැන හිතන්න චූටි ටයිම් එකක් හරි වෙන් කරගන්නවා. මහ ලොකු දේවල් නෙවෙයි. මේ වගේ අලුත් නේල් පොලිෂ් එකකට උනත් පුළුවන් අපට අපව මගහැරුන්නේ නැහැ කියලා අපිට මතක් කරලා දෙන්න. අලුත් බලාපොරොත්තු එක්ක පටන් ගත්ත 2025 ඉවර වෙන්න තව මාස 2කටත් අඩු කාලයක් තමයි තියෙන්නේ. ඉෂ්ට කරගත්ත හීන වගේම මගින් නැවතුණු බලාපොරොත්තුත් ඇති. ඉතින් මේ හැම දෙම පොඩි මැදගෙන 2026ට යන්න ඔයාලගේ ලකලැස්තිය කොහොමද? කතා කරන අතරතුරේ යමුද මාත් එක්ක චූටි වැඩක් කරන්න? ආදිගේ කෑම වලට එකතු කරන ආමන්ඩ් පවුඩර් එක ඉවර වෙලා තමයි තිබුණේ. ඉතින් මම දැන් මේ හදන්නේ ආමන්ඩ් පවුඩර් එක හදාගන්න. මම ඕඩර් කරපු පාර්සල් එකක් ඇවිත් තිබුණා. බලමුද මොනවද තියෙන්නේ කියලා. ආදිට මාස 7 ඉඳන් තමයි මම මේ පේජ් එකෙන් එයාට සීරියල් වර්ග ඕඩර් කරන්නේ. ෆස්ට් ටයිම් තමයි මම බඩේරි කුසාල් එක ගත්තේ. පේජ් එක තමයි නියුට්‍රිකේට්. අවශ්‍ය අයට පේජ් එක විසිට් කරලා බලන්න පුළුවන්. හවස බුදු පහන තියෙන වෙලාවත් හරි මල් ටික අහුරගෙන ඉමුකෝ. දවසේ වැඩ සේරම ඉවර වෙලා සුවඳ හඳුන් කූරකින් මුළු ගෙදරම සුවඳ කරන්න මම අමතක කරන්නේ නැහැ. බලන්නකෝ අද උදේම අපේ ගෙදරට ආව අමුත්ත කවුද කියලා. මේ දෙන්නගේ කෝලම් බලන්න ආදීමායි තෙලීට ආව. සත්‍යාන්තේ පටන් ගත්තේ සැරම සැරේර අවුවකින් වුණත් සත්‍ය අවසානය ගැන අහසට තිබිලා තියෙන වෙනම ප්ලෑන් එකක්. බලාපොරොත්තු නොවිච්ච වතුර බින්දු හරියට ආගන්තුකෙක් වගේ ඔන්න ඉතින් මුළු පොළොවටම වැටෙන්න ගත්තා. මේ සීතල වෙලාවේ හදිසියෙම ඔළුවට ආවේ රසවරස චායි ටී එකක්. ඒකෙත් රස බලලම යමු චූටි වැඩක් කරන්න. මුලින් කිව්වා වගේම මම වෙනුවෙන් චූටි වෙලාවක් හරි වෙන් කරන්න ගොඩාක් කැමතියි. ඉතින් කොණ්ඩෙට කරන පොඩි තෙල් සාත්තුවක් වුණත් ඒක කරන්නේ මම වෙනුවෙන්නේ. එයා කෙයා රූටින් එකට අලුතෙන් එකතු වුණ කෙනා තමයි මේ. හරිම කාම් සුවඳක් තියෙන ආයුර්වේද ෂැම්පූ එකක්.
මේ දෙන්නත් මගේ හෙයා කෙයා රූටින් එකේ ඉන්න දෙන්නේ. මේ ලස්සන පිජාම සූට් එක ගත්තේ L&T Fashion FB page එකේ. කැමති අයට විසිට් කරලා බලන්න පුළුවන්. ක්වොලිටි එක වගේම එයාලගේ සර්විස් එකත් ගොඩාක් හොඳයි. ගෙදරට උවමනා කරන බඩු ටිකක් ගන්න ටවුන් එකට යන්නත් ඕනි. ඉතින් ඕන ටික නෝට් ඩවුන් කරගත්තම මට ලේසියි. වෙජිටේරියන් කන කෙනෙක්ට පහසුවෙන් ගෙදර තියෙන අඩුම කුඩුම ටිකක් එකතු කරලා කටට සැරට රස බත් එකක් හදමුද? මේකට එකතු කරන සෝස් එකෙන් තමයි මේකේ රස වැඩි වෙන්නේ. කෑලි මිරිස්, ලුණු, සීනි, සෝයා සෝස්, තක්කාලි සෝස්. අදලා බලලා රස මටත් කියන්නකෝ. නින්දට කලින් හොඳ වොෂ් එකක් දාගෙන ඉමු. Good night, elephant. Good night, tiger. Good night, birds. Good night, all my friends. Go sleep, Teddy. Good night. Good night. Please hug me. Hug me. Hug me. එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් ලස්සන දවසකින් ඉක්මනින් හමු වෙමු.